සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්නේ කොහොමද අපේ මොබයිල් ෆෝන් එකක් Wi-Fi රවුටර් එකට කනෙක්ට් කරන්න කියලා. ඉතින් හැමෝම යන්න ඕනේ තමන්ගේ මොබයිල් ෆෝන් එකේ හෝම් ස්ක්‍රීන් එකට එනවා. ඇවිල්ලා මේ තිරේ උඩින් පහළටම ඇදපුවාම මේකේ settings කියලා option එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ දැතිරෝධයක් වගේ වම් පැත්තේ උඩම. මගේ නම් දැතිරෝධයක් තියෙනවා වම් පැත්තේ උඩම. මෙතනින් මේ දැතිරෝධය ඔබන්නත් පුළුවන්. එහෙම නැතිනම් ෆෝන් එකේ මෙන්න මේ app තියෙන තැනට ඇවිල්ලා මේක පොඩ්ඩක් එහාට මෙහාට ගිහින් බැලුවොත් එහෙම settings කියලා දැතිරෝධයක් පේන්න තියෙයි. මෙන්න මේ settings කියන එකට ගියපුවාම අපිට හම්බ වෙනවා connections කියලා එකක් පේනවා ඇති මෙන්න මෙතන. මෙන්න මේ connections කියන එක ඔබපුවාම අපිට බලන්න පුළුවන් ඔන්න Wi-Fi, Bluetooth, NFC කී ගොඩක් තියෙනවා. මේකේ මෙන්න මේ Wi-Fi කියන එක උඩ මම එකපාරක් ටච් කරනවා. දැන් ඔන්න මට බලා ගන්න පුළුවන් Dialog 4G router එකක් මෙතන පේන්න තියෙනවා. මම මෙන්න මේ Dialog 4G කියන එක උඩම ක්ලික් කරපුවාම මගෙන් ඉල්ලනවා මේ router එකේ password එක ගහන්න කියලා. එතකොට අපේ router එකේ පිටිපස්සේ නැත්නම් යට කොටසේ password එකක් සුදු පාට කොලයක ලියලා තියෙනවා. ඉංග්‍රීසි අකුරු සහ ඉලක්කම් කලවමේ තියෙන ඉලක්කම් 8ක 10ක විතර password එකක් බලා ගන්න තියෙයි. ඒ password එක මෙතන ගහලා ඉවරලා මේක පහළට ගියපුවාම මෙන්න මේ connect කියනක ඔබන්නයි තියෙනවා වලට. මම නිකන් ගහන්නම් මෙතන password එකක් මේ වෙලාවේ. දැන් ඔන්න connect කියනක පාට වෙලා තියෙනවා. මේ connect කියන බොතම ඔපපුවාම password එක නිවැරදි නම් ඔබව ඔබේ router එකට connect වෙනවා. connected කියලා මෙතනින් බලා ගන්න පුළුවන් එක වැටලා තියෙවි. ඊළඟට මේ පාත් එකෙන් හොයාගන්න බැරි නම් මේ තිරේ මෙහෙම පහළට ඇදපුවාම මෙතන පේනවා ඇති මේ මගේ නිල් පාට බෝලයක් තියෙනවා වම් පැත්තේ උඩම. මෙන්න මේ රූපෙ දිහා පොඩ්ඩක් බලන්න. සාමාන්‍යයෙන් තියෙන මේ විදිහට. නමුත් Wi-Fi on එකේ නම් තියෙන්නේ නිල් පාටින් තියෙන්නත් පුළුවන්. මේක පේන්නේ නැත්තම් මේ තිරේ තව ටිකක් මෙහෙම පහළට දාපුවම මෙන්න මේ අයිකන් ඔක්කොම පේන්න ගයි. දැන් ඔන්න Wi-Fi කියලා නමත් එක්කම පේනවා. මෙන්න මේ Wi-Fi කියන එක උඩ ඇඟිල්ල තියාගෙන හිටියත් මෙන්න මෙතන මේ අර Wi-Fi router එකේ පෙන්වන තැනට අපි යනවා. ඉතින් මෙතනින් ඔබ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන router එක හොයාගෙන මම එකපාරක් ටච් කරලා password එක ගහලා පහළට ගිහිල්ලා connect කියන එක එබුවා නම් ඔබ Wi-Fi router එකකට connect වෙනවා. ඊළඟ කොටස තමයි අපේ ෆෝන් එකේ තියෙන data තවත් කෙනෙකුට දෙන්නේ කොහොමද? අපි කියනවා hotspot එකක් හදනවා කියලා. hotspot එකක් හදනකොට අපි කරන්නේ පළවෙනියෙන් අපේ ෆෝන් එකේ data ටික on කරගන්න ඕනේ අපි. mobile data on කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන menu එකේ බලන්න ඕනේ කොහේ හරි Wi-Fi hotspot නැත්නම් Wi-Fi tethering කියලා මේ මෙතන පේනවා ඇති. මගේ වම් පැත්තේ තුන්වෙනියට තියෙන බෝලේ පහළම පේලියේ තියෙන පළවෙනි බෝලය Wi-Fi tethering කියලා තියෙනවා. මෙන්න මේ බෝලේ උඩ එකපාරක් අපි ටච් කරොත් මේකත් අර වගේ නිල් පාට වෙනවා. එතකොට දැන් මේ වෙලාවේ Wi-Fi hotspot කියලා තියෙන්නත් පුළුවන්, portable hotspot කියලා තියෙන්නත් පුළුවන්, නැත්නම් මේ වගේ Wi-Fi tethering කියලා තියෙන්නත් පුළුවන්. මේ මොන නමින් තිබුණත් මේ icon එක press කරපුවාම ඔබේ ෆෝන් එකේ වර්ගය අනුව මේ icon එකේ පාට මේ විදිහට මාරු වෙයි. එතකොට ඔබ සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන අනිත් මොබයිල් ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි අපි කලින් බැලුවා වගේ Wi-Fi කියන එකට ගිහින් බැලුවොත් ඔබේ මොබයිල් ෆෝන් එකේ ඒගොල්ලොන්ට පෙන්නනවා Wi-Fi router එකක් විදිහට. ඉතින් එයාලගෙන් අහනවා Wi-Fi password එක මොකක්ද කියලා ඔයාලගේ. ඒක දැනගන්න නම් මෙන්න මේ Wi-Fi tethering කියන එක උඩ ඇඟිල්ල තියාගෙන ඉන්න මෙන්න මේ විදිහට ඕපන් වේවි. ඕපන් වුණාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට Wi-Fi tethering කරනකොට නැත්නම් Wi-Fi hotspot එකක් දෙනකොට ඔයගොල්ලෝ භාවිතා කරන password එක මොකක්ද කියලා. මගේ නම් මෙන්න මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මෙන්න මේ password එක. ඉතින් මගේ Wi-Fi network එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කෙනාට පුළුවන් මෙතන තියෙන මේ password එක ගහලා ඉවරලා මගේ Wi-Fi වලින් එයාලට අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඕක තමයි සරලම කතන්දරේ. අපේ කොහොමද අපේ ෆෝන් එකෙන් වෙනත් router එකකට connect වෙන්නේ සහ අපේ ෆෝන් එකේ තියෙන data තවත් කෙනෙකුට hotspot එකක් දාලා ලබා දෙන්නේ කියන
ප්‍රධාන කොටස් දෙක වෙන්නේ ඔන්න ඔය විදිහටයි.